පොඩ්ඩක් ගණන් ගන්නකෝ. මම හොස්ටල් එකට එද්දි මගේ තුන්වෙනි දෙමු ඕනේ ඇවිත් තියෙනවා. මම මේක මුලින්ම බැලුවා. මට හිතුණා මේ ටක් ගාලා ඔයගොල්ලොත් එක්ක මේකේ මොනවද තිබ්බේ කියලා පෙන්වන්න ඕනේ කියලා. එහෙනම් අපි වැඩි වෙලා ගන්නත් මේකේ මොනවද තියෙන්නේ කියලා බලමු. මේ තියෙන්නේ මේ sunglasses. මේ වගේ box වල තමයි මේක එන්නේ. අතින් මේ වගේ packaging එකක් එන්නේ. මෙහෙම තමයි දැන් මාව දින්නේ. මේක හොඳයි. මේක 200 ගානක් වගේ තමයි උනේ. ඒ ගානට මේක ඇත්තටම මේක ඒ ගානට සෑහෙන වටිනවා. මේක හොඳ පෙනුමකුත් තියෙනවා. මේක හොඳයි. මම හිතන්නේ මේවම කලින් දාපු ඕඩර් දෙකට වඩා මේ පාර ආව අයිටම් හරිම පොඩි. ඊළඟට මේකත් ඒ වගේම සන්ග්ලාස් එකක්. මේක තමයි මම වැඩියෙන්ම අවශ්‍ය. මේක රියෝනේ. මේක නිල් පාටයි. හැබැයි මේක හරිම ලස්සනයි. මෙන්න මෙහෙම තමයි ඒක දැම්මාම තියෙන්නේ. මේකත් ඒ වගේම ගානක් තමයි උනේ. මේක හරිම ලස්සනයි. මේකේ තව ගොඩාක් කලර්ස් තිබුණා. මේක තමයි සන්ග්ලාස් එක. මම ඉක්මනට පෙන්නනවා. ඊට පස්සේ මේක මේ ජීන්ස් බෙල්ට් එක. සන්ග්ලාස් එකත් මට නෙමෙයි බෝයි කෙනෙක්ට ගැලපෙන ඒක. මේ තියෙන්නේ බෙල්ට් එක. මේකත් හොඳ දිගක් තියෙනවා. මම දන්නේ නැහැ ඉතින් මේවා කොහොමද කියලා. හැබැයි මට පේන විදිහට මේක හොඳයි. මට තේරෙන විදිහට හොඳයි. මම ඉතින් දන්නේ. ඊට පස්සේ මෙන්න මේ කැප් එක 600 ගානක් වගේ තමයි උනේ. මේ කැප් එක හරිම ලස්සනයි. හොඳ ක්වොලිටි එකක් තියෙනවා. මේ පංච් එකක් තියෙනවා මෙතන. මේක නෙට් එකක්. ඒක දැම්මම මෙහෙම තියෙන්නේ. මේක හරි ලස්සනයි. මේකත් මේ බෝයි කෙනෙක්ට කියලා තමයි මම ගත්තේ. ලේඩිස් උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට මේක කැප් එකක්. ඒක බලන්නකෝ. ඒක හරිම ලස්සනයි. ඒකත් මේ වගේ නෙට් එකක් තියෙන. ඉස්සරහ මෙන්න මේ වගේ ප්‍රින්ට් එකක් තියෙනවා. ඒකත් හරිම ලස්සන එකක්. ඒකත් මාළු. ඊට පස්සේ මට වැරදිලා මේක මේ ඩිස්පෝසර් මේ අපිට එකපාරක් විතරක් පාවිච්චි කරන්න පුළුවන් රේන් කෝට් එකක්. මේක මට වැරදිලා දැම්මලා තියෙන්නේ. මේ කොහොම හරි හදිස්සි වෙලාවකට පාවිච්චි කරන්න ගන්න පුළුවන්. ඊළඟට දාපුවා නම් මට තියෙනවා මේ තියෙන්නේ මම මේවා කඩලා බැලුවේ නෑ. අපි අර අයිලයින් එක හරියට ඇඳ ගන්න බැරි ප්‍රශ්න තියෙන කෙනෙක්ට ඒක ලස්සනට කරගන්න පුළුවන් පොඩි ටූල් එකක්. මේක මේ මට හදිසියෙන්ද මම මේක කටුම් කරනවා. මෙන්න මෙහෙම තියලා ලස්සනට මේ ලයින් එක ඇඳ ගන්න පුළුවන්. ඊට පස්සේ මේ පැත්තේ චූටි බ්‍රෂ් එකක් තියෙනවා. මේකෙන් මෙහෙම අපේ අයිබ්‍රෝ ලස්සනට පීර ගන්න පුළුවන්. මේක 210ක් වගේ ගානකට තමයි මම ගත්තේ. මේ තියෙන්නේ highlight එකක්. මේක ඔයාලා දන්නා මේකප් අයිටම් එකක්. මේකත් 200 ගානක්. මේක ගොඩක් මේකප් අයිටම් වල ගානයි. මේක පේනවා දන්න මෙන්න මේ වගේ එක දිලිසෙනවා. මෙන්න මේ වගේ තැන් වලට තිබ්බම තියෙන්නේ මෙහෙම
වගේ දිලිසෙනවා. මේ පැත්තේ ඒක ගියා මම ගන්න ඕනේ. මේ පැත්තේ මොකුත් නැහැ. ඊට පස්සේ මේ තියෙන්නේ මේ අයිලයිනර් පෙන්සිල් එක. අද ඔක්කොම වැටෙනවා. මම මේ ගොඩාක් හදිස්සියෙන් පෙන්නන්නේ හොස්ටල් එකට ආවම විතරයි. ඒ හින්දා ටග්ගල මේ ටික පෙන්නන්න ඕනේ කියලා හිතුණා. නැත්තම් උඹට මම යරෙනවා. මේක තව මේක අන්පැක් කරන්න ඕනේ. අයිලයිනර් පෙන්සිල් එක මම ගත්තේ ඩාර්ක් බ්‍රවුන් කලර් එකකින්. ඒක පෙන්නන්න ඕනේ නේ. මේ තියෙන අයිලයිනර් පෙන්සිල් එක මේක 200 ගානක් තමයි. 200 ගානක් 240ක් වගේ. මේක තමයි පෙන්සිල් එක. මේ හැම එකම හොඳට පැකේජින් කරලා තියෙන ඒක විතරක්ම කරදරයක්. මේක මොකක්ද කියලා මම දන්නේ නැහැ. මට මතක නෑ ඇත්තටම. බලන්න. හරි. අරක අයිලයිනර් එකක්. මේ තියෙන්නේ අයිබ්‍රෝ වඳින පෙන්සිල් එකක්. මේක තමයි ඩාර්ක් බ්‍රවුන් කලර් එකකින් දැම්මේ. මේක මේ තියෙන්නේ ඩාර්ක් බ්‍රවුන්. මේක මේවත් මේ ඔයිල් පේන දන්න තවත් හොඳට පැකේජ් ක්ලීන් කරලා තියෙන්නේ. මේක බ්ලැක් කලර්. මේ අයිබ්‍රෝ පෙන්සිල් එක ඩාර්ක් බ්‍රවුන් කලර් එකක් තමයි තියෙන්නේ. ඔන්න ඔය අයිටම් ටික තමයි මම තුන්වෙනි ඕඩර් එක විදිහට දැම්මේ. ඒ අයිටම් ඔක්කොටම මට උනේ 3247යි. ඒ ගානට නම් ලංකාවේ කොටික් ගන්න බෑ. ඉතින් මම හිතනවා ඒ ගානට මේ ආව කිසිම අයිටම් එකක් ඩැමේජ් නෑ. ඔයගොල්ලෝ මගේ කලින් වීඩියෝ බලලා නම් දන්නවා මට ඩැමේජ් ඒවා ආවා. ඒ හින්දා මම හිතනවා ඒ ගානට මේ ඕඩර් එක වටිනවා කියලා. මේ වගේම වීඩියෝ එකකින් ආයෙත් ඔයගොල්ලෝ හම්බ වෙනකල් එහෙනම් මම ගිහින් එන්න හැමෝම පරිස්සමින් ඉන්න. විශේෂයෙන්ම අපුවතාවක් කියන මගේ බෑග්ග්‍රවුන්ඩ් එක ගණන් ගන්න බෑ. මම හොස්පිටල් එකට ආවම විතරයි ටග්ගල මේක අන්බොක්ස් කරලා පෙන්නුවේ. මොකද මම මේ ටික නැත්තම් අදිනවනේ. එතකොට මට ඔයාලට පෙන්නන්න වෙන්නේ නැහැ. එහෙනම් පරිස්සමින් ඉන්න. ඔයගොල්ලෝ තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා තාදරෙන් මතක් කරනවා. එහෙනම් හැමෝම පරිස්සමින්